කාලය ගෙවී යමින් පවතිනවා. පැය 48කට පසු සියලු නිරයන් මත ඔවුන් රජවනු ඇති. දෙවියන් වහන්සේට මහිමේ වේවා. අපි මේ ප්‍රකාශය උපුටා දැක්වේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබූ මේ සටහනත් සමගින් හෝමුස් සමුද්‍ර සන්ධි සම්බන්ධයෙන් පනවා ඇති දින 10ක කාල සීමාව අවසන් වීමට ඉතිරිව ඇත්තේ තව පැය 48ක් පමණ බව මෙමගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා. ගිවිසුම් ගත වීමට ලබා දුන් මෙම අවසන් අවස්ථාව මගහැරියොත් සිදුවන විපාකයේ පිළිබඳව ඔහු සිය නිල ප්‍රකාශනයක් සටහන් කර තිබුණේ මෙන්න මේ වගේ. සියලුම ආකාරයේ විනාශයන් ඉරානයේ හිස මත පත්වීම සිදුවනු ඇති. ඒ අනුව ඉදිරි පැය 48 මුළු මහත් ලෝකයේම අවධානය ලක්ව තිබෙනවා. මේ යුද්ධයක පෙරනිමිත්තක්ද කියලා සියලු දෙනාගේම හිත්වල කුකුසක් නගමින් තියෙනවා. යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ඉරානය තුළ ඇති බලාගාර ජල පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දාරුණ ලෙස ඉලක්ක වෙන්න පුළුවන් කියලා. ඒ වගේ ප්‍රහාරයක් ඉරානයට එල්ල වුණොත් ඔවුන් කලාපයේ ජල මධ්‍යස්ථාන බලාගාර ඉලක්ක කරනවා කියලා පසුගිය කාලේ පුරාම කිව්වා. ඒ නිසා මේ එළඹෙන්නේ සමස්ත ලෝකයටම අතිශය තීරණාත්මක පැය 18ක් පැය 48ක්. ඉරානයට එරෙහිව එල්ල කරන ගොඩබිම් ආක්‍රමණ ඉතා ආසන්න බවට ඉංගි පළ කරමින් පවතිනවා. ඒ කියන්නේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් යෝධ ප්‍රවාහන ගුවන් යාන විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග කලාපයේ කඳවුරු වෙත මේ මොහොත වෙනට ගොඩ බස්සා අවසන්. මෙම යානමගින් රැගෙන භාණ්ඩ මොනවාදයි මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැමැතුවත් ඒවා යුද ටැංකි සන්නද්ධ රථ ගොඩබිම් මෙහෙයුම් සඳහා අවශ්‍ය බර අවි විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති පැය 48ක අවසාන නිවේදනය හෙට රාත්‍රියේ අවසන් වීමට නියමිතයි. මෙම ගුවන් ප්‍රවාහන මෙහෙයුම් එම කාල සීමාවට සමගාමීව සිදුවීම විශේෂත්වයක්. පෙන්ටගනේ පවසන්නේ අතුරුදහන් වූ ඇමරිකානු ගුවන් නියමුවන් සෙවීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය අතිරේක ශක්තිය ලබා දීමට පියවරගත් බවයි. කෙසේ වෙතත් ඉරානය තුළ తాවකාලික ගුවන්පතයක් ඉදිකිරීමේ සැලසුමක් ද තියෙන බව මීට පෙර හෙළි වුණා. තවද මෙම නව යුද උපකරණ මේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ඉඩකඩ ඇති බවද පැවසෙනවා. මේ අතර ඉරාන විද්‍යා අමාත්‍යවරයා පවසන්නේ ඇමරිකානු ප්‍රහාර වලින් එරට විශ්වවිද්‍යාල 30ක් පමණ විනාශ වෙලා කියලායි. ඉරානයේ සිය මිසයිල බලකාය සූදානම් කරමින් ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් සිටින පසුබිමක මෙම දැවැන්ත ඇමරිකානු හමුදා ශක්තිමත් කිරීම කලාපයේ පවතින යුද ගිනිදැල් තව දුරටත් ඇවලීමට සමත් වෙලා තිබෙනවා. ඉතින් ඉදිරි පැය 48 ලෝකයේ තීරණාත්මකම කාල සීමාවනුතයි අපේක්ෂා කරනවා. ඉතින් ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඇමරිකාව ඍජු ප්‍රහාරයක් එල්ල කළහොත් උන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඉරානය තුළ ඇති නෛෂ්ටික බලාගාර ජල පහසුකම් විදුලි පද්ධති සහ ප්‍රධාන යටිතල පහසුකම්. මීට අමතරව ඉරාන ආර්ථිකයේ කොඳුනාරට බඳු තෙල් පිරිමදු මධ්‍යස්ථානද එම දැවැන්ත ප්‍රහාරයේ ඉලක්ක වනු බවට නොඅනුමානයි. තමන්ට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපයේ ඇති ඇමරිකානු හිතවාදී රටවල ජල මධ්‍යස්ථාන බලශක්ති මධ්‍යස්ථාන සහ ඛනිජ තෙල් පිරිපහදු ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඉරානයේ පසුගියදා අවධාරණය කරා. එබැවින් මෙම ගැටුම ඉරානයට පමණක් සීමා නොවි සමස්ත මැද පෙරදිගම ගිනි ජාලා බවට පත් කරනු ඇති. ලෝකයේ දෛනික තෙල් සැපයුමෙන් 20ක් පමණ ගමන් කරන මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමුවොත් ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල අහස උසට නැගීම වැළැක්විය නොහැකියි. මැද පෙරදිග සැපයුම් ජාලය බිඳ වැටීම හරහා ශ්‍රී ලංකාවේ රටවලට ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකියි. ඊශ්‍රායලය සෞදි අරාබිය වැනි කලාපීය බලවතුන් මේ යුද්ධය සඳහා ඍජුවම පැටලීමේ අවදානාවක තියෙනවා. මේ ලැබෙන්නේ ලෝක ඉතිහාසයේ අතිශය තීරණාත්මක පැය 48ක්. දෙපාර්ශ්වයේම තම ස්ථාවරයන් දැඩි වෙමින් කුමක් සිදුවේදයි ලෝකයෙන් බලා සිටින්නේ දැඩි අවධානයයි. ඔබ හිතන්නේ ඉදිරි පැය 48 තුළ ඉරානය ඇමරිකානු කොන්දේසියට යටත් වෙයිද? නැත්නම් දැවැන්ත යුද්ධයකට මුල පුරයිද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.